පුංචි කැකුලක් වගේ ඉන්න මගේ රෝස මල මට ලස්සනට මේ රටට මලක් කූදවන්න මෙයාගේ ජීවිතේ බේර ගන්න ඔයාලා හැමෝගෙම පුළුවන් විදිහට පුණ්‍යාදාරයක් ඉල්ලලා සිටිනවා. මේ පුංචි මල් කැකුලගේ ජීවිතේ අවදානමේ තියෙන්නේ. මට ඕනේ ඔයාලත් එක්ක එකතු වෙලා මේ චූටි නංගියෝ බේර ගන්න. මේ දෙන්නම නිවුණු සහෝදරයෝ. මේ මාත් එක්ක ඉන්නේ ලස්සන පුංචි පවුලක්. එයාලා ලොකු ප්‍රශ්නෙක ඉන්නේ. මේ දෙන්න නිවුණු සහෝදරයෝ වුණාට ඔයාලට පේනවා මේ දෙන්නගේ රූපේ හරි වෙනස්. ඒකට හේතුව තමයි මේ චූටි නංගිට තැලිසීමියා රෝගය තියෙනවා. අපි කොහොම හරි යාගේ ජීවිතේ බේර ගන්න ඕනේ. යාගේ ජීවිතේ බේර ගන්න පුළුවන් ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ මුදල්. සල්ලි එකතු කරලා ඔයයි අම්මයි තාත්තයි අක්කයි මේ හැමෝම එකතුලා ගොඩක් මහන්සි වෙනවානේ. මම හොඳට හොයලා බැලුවා මේ චූටි නංගි හොඳට ඉගෙන ගන්නවා. ඉගෙන ගන්නවනේ? ඔව්. මොකද්ද බලාපොරොත්තුව? ලොකු වෙලා මගේ අම්මා තාත්තා අත්තම්මම හොඳින් බලා ගන්න. හොඳින් බලා ගන්න තමයි එකම බලාපොරොත්තුව. ජොබ් එක මොකද්ද කරන්න ආසාවෙන් ඉන්නේ? ලෙක්චර් කෙනෙක්. ලෙක්චර් කෙනෙක් වෙන තමයි බලාපොරොත්තුව තියෙන්නේ. හැබැයි මේ හැම බලාපොරොත්තුවකටම පොඩි බාධාවක් ඇවිල්ලා තියෙනවානේ. අපි කියමුද හැමෝටම මොකක්ද ඒ බාධාව කියලා? මේ අසනීපේ. ඒකත් ඒ ගොඩක් දුක් විඳිනවා. මට තේරෙනවා අමාරු ඇති කියන්න. තැලිසීමියා රෝගය. මොකක් හරි දෙයක් නිසා ඒ රෝගය දැන් චූටි නංගිට ඉපදුණු දා ඉඳලා නේ තාත්තේ? ඉපදුණු දා ඉඳලා නිවුණු අනිත් සහෝදරයර නෑ දෙයියන්ගේ පිටින්. හැබැයි අපේ චූටි නංගිට මේ හැම හීනකටම යන්න ඒක තමයි බාධා වෙලා තියෙන්නේ. ලේ මාරු කරද්දි කටු ගහද්දි හරි අමාරුයි. ඔව් ගොඩක් රිදෙනවා. ගොඩක් රිදෙනවා. අමාරුයි. ඉගෙනීම් කටයුතු වලටත් මේක බාධාවක් මං හිතන්නේ. ඔව්. දැන් පන්ති ලකුණු එහෙම හොඳයිද? ඔව්. ඉගෙනීම් කටයුතු ටික මොනවා වුණත් කරනවා හරියට. ඔව්. මොන වේදනාව තිබ්බත් මොන අමාරුව තිබ්බත් ඒ වැඩ ටික කරනවා. ඔව්. හරි. ආසම විෂය මොකද්ද? ගණිතය. ගණිතේ ලකුණු කීයද? 99යි. 99යි ලකුණු. හැමදේම හරි. හොඳට ඉගෙනත් ගන්නවා. ලෙක්චර් කෙනෙක් වෙන්න තමයි හීනේ. ඊට වඩා අම්මවයි තාත්තවයි අක්කවයි ආච්චිවයි මේ ෆැමිලි එක බලා ගන්න එක තමයි මේ චූටි නංගිගේ බලාපොරොත්තුව. චූටි නංගි මේ හැම හීනකටම බාධා වෙලා තියෙන්නේ මේ තැලිසීමියා රෝගය. තැලිසීමියා රෝගය හොඳ කරගන්න අවශ්‍ය මුදල නැතිකම. ඉතින් මේගොල්ලෝ පාරක් ගානේ පන්සලක් ගානේ ගිහිල්ලා පුංචි මුදලක් එකතු කරගත්තා. එහෙම සල්ලි එකතු කරන්න අනේක ලොකු කට්ටක් ඉතින් මේ යව්වේ විනාඩි 2ක වෙනසක් තියෙන්නේ. නංගි ගොඩක් දුක් විඳිනවා මේ ලෙඩෙත් එක්ක. ඔයා ඒක දකිනවා. මට දුකයිද ඉතින්? ඔව් මට ඉතින් දුකයි මගේ නංගි නිසා. නංගි නිසා. නංගි හොඳට ඉගෙන ගන්නවනේ? ඔව්. ඔය දෙන සෙල්ලම් කරනවද ඉතින්? ඔව්. නංගිට දැන් ඔයා මාත් එක්ක කිව්වා අපේ නංගිට මෙන්න මේ වගේ දේවල් වෙනවා සමහරලාට මේ අසනීපෙ හින්දා කියලා. මොනවද වෙන්නේ නංගිට? දැන් එයාට දැන් ලේ දෙන්න දවස් ඒ කියන්නේ සති ගණන්ෙම හරි යද්දී දැන් වෙලා ගියොත් සමහරට සුදු මැලි වෙනවා නැත්තම් කන්න අපිරිය වෙලා නැත්තම් කකුල් රිදෙනවා කලන්ත දානවා. ඉතින් ඉස්කෝලෙත් ඉතින් ඒව නිකම්ම වෙනවා. නිකම්ම වෙනවා. මේ වීඩියෝ එක බලන් ඉන්නව නැන්දලා මාමලා ගොඩක් ලංකාවේ ඉන්නයි පිටරට ඉන්නයි. නංගි වෙනුවෙන් මොකද්ද ඔයාට ඉල්ලන්න තියෙන්නේ යාළගේ? වැඩියෙන් මුදල් ලබා දෙන්න යාව ඉක්මනට සුව කරගන්න. ඒක තමයි ඔයාගේ බලාපොරොත්තුව. ඒක තමයි නැන්දලා මාමලාගෙන් ඉල්ලන්නේ. ඔයාටත් ඉක්මනට හොඳ වෙන්න ඕනනේ. නැන්දලා මාමලාට මොකද්ද කියන්න තියෙන වීඩියෝ එක බලන් ඉන්න. මගේ ලෙඩේ ඉක්මනින්ම සුව කරන්න මිල මුදල් ගොඩාක් දෙන්න කියලා. ඒක තමයි කරන්න තියෙන ඉල්ලීම ඉක්මනටම හොඳ කරගන්න ඕනේ. අමාරුයි ලේ දෙද්දි ලේ දෙන්න ලං වෙද්දි අමාරුයිනේ. ඔව්. දැන් ඔයා මේ හැමෝම එකතු වෙලා ඔයාව හොඳ කරන්න අනිවාර්යෙන් උදව් කරන මේ වීඩියෝ එක ලංකාවේ ඉන්නේ හරි ආදරණීය මිනිස්සු ලංකාවෙන් ගිහලා පිටරට කොරියා ඕස්ට්‍රේලියා ඇමරිකා ඩුබායි ඔය හැම රටකම ඉන්නේ හරි ආදරණීය මිනිස්සු. එයාලා ඔයාව අනිවාර්යයෙන්ම හොඳ කරනවා. ඔයත් කවදා හරි මේ වගේ අසනීපෙන් ඉන්න කෙනෙක්ට ලොකු වෙලා උදව් කරනවද? ඔව්. අනිවාර්යෙන් උදව් කරන්න ඕනේ. ඔව්. අනිවාර්යෙන්ම. ඉතින් හරි හිත හොඳ බබාලා දෙන්නෙක් මට ආපු වෙලාවෙත් මම කතා කරා. හරිම ආදරණීයයි. හොඳට ඉගෙන ගන්නවා. හොඳට සිරිත් විරිත් දන්න හොඳට හැදිච්ච ළමයි දෙන්නෙක්. අපි අම්මයි තාත්තා එක්කත් කතා කරන්න ඕනේ. අම්මා පිටිපස්සේ අඬනවා මේ වීඩියෝ එක කරද්දි මට ඇහෙනවා අම්මා කෙනෙක්ට මේ වේදනාව දරා ගන්න අමාරුයි. ඒ අම්මා තමයි ඒ තාත්තා තමයි පොඩි කාලේ ඉඳලා මේ චූටි නංගිත් එක්ක දුක් විඳින්නේ. අම්මට තාත්තට කොච්චර ආදරේද? ගොඩාක් ආදරේ. ගොඩක් ආදරේ.
නංගිට කොච්චරක් ආදරේද? කියන්න බැරි තරම් ආදරේ. කියන්න බැරි තරම් ආදරේ. ඔයාලට පෙනුමෙන් පේනවා ඇති මේ බබාලා පෙනුමට හරි පෝසත් පෙනුමට ඉන්නවා කියලා සමහර අය හිතනවා ඇති. නමුත් කෝටි 2.5ක් කියන මේ පුංචි පවුලට අමාරු දෙයක්. මේ හැම දෙයක්ම කැප කරලා එයාලගේ තියෙන හැම සේසතක්ම මේවා කරලා අපි ලක්ෂ 40ක් කොහොම හරි දැන් එකතු කරගෙන ඉන්නව නේද තාත්තේ? ඔව් මේ වෙනකොට. මේ වෙනකොට ලක්ෂ 40ක් එකතු කරන් ඉන්නවා. ඇත්ත කියන්න ඕනේ. තව ලක්ෂ 210ක් විතරනේ. ලක්ෂ 210ක් ඕනේ. මුකුත් නෙමෙයි මේ ඔපරේෂන් එක කරන්න වෙන්නේ ඉන්දියාවේ. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඉන්දියාවේ මාස 10ක් මෙයාලා නතර වෙලා ඉන්න ඕනේ. වෙනවා. ඉතින් මම මෙතන කතා කරද්දි මම දෙන්නව ඔඩොක්කුවටත් ගත්ත පිටිපස්සේ තියන්නේ නැතුව ඒක තවත් ඈඩ් කරනවට වඩා මේ පුංචි පවුල මට එකතු කරලා පෙන්වන්න ඕන වුණා. මම මෙතන කතා කරද්දි අම්මා එක එක පිටිපස්සේ අඬනවා. තාත්තා කඳුළු හංගනවා මම බලාගෙන. දරා ගන්න අමාරුයි. ඔයාලට උනත් ඔයාගේ දුවට පුතාට පුංචි තුවාලයක් වුණත් ඔයාලට දරා ගන්න අමාරුයි. ඊට වඩා මේක ජීවිතෙත් එක්ක මේ චූටි නංගේ ප්‍රශ්නේ තියෙන්නේ. අම්මා පුංචි කාලේ ඉඳලා කොහොම හරි මේ චූටි නංගිව බේර ගන්නවා කියලා තමන්ගේ දුව බේර ගන්නවා කියලා ගොඩක් මහන්සි වෙනවා. කොහොමද මේ කල්ලන් ඉන්නේ? හරිම අමාරුයි. මෙයාට මාස 3 ඉඳලා තමයි මේක දැනගත්තේ. එදා ඉඳලා අර ලේ දෙන්න කියලා වෛද්‍යවරු නිර්දේශ කරා. සති 3න් 3ට හැමදාම ගිහිල්ලා ඉතින් ලේ දෙන්න වුණා. ඒ නිසා මෙයාව ජීවත් කරගන්න ගොඩක් මහන්සි වෙන්න වෙනවා. ඇත්තටම මම ජොබ් එකක් කරා. ඒකෙනුත් අයින් වුණා. මට වෙන්න අවස්ථාවකට යන්න බෑ. දරුවා ඊට වඩා වටින නිසා හැමදේම කැප කරගෙන එයාගේ ජීවිතේ බේර ගන්න තමයි උත්සාහ කරන්නේ. මොකද හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙන ගන්නවා. පන්තියේ පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය හැම වෙන්නේ. ලකුණුත් පොඩි ගානකින් තමයි මේ දෙන්නගෙම වෙනසක් වුණත් වෙන්නේ. දෙන්නම එක වගේම දක්ෂයි. අක්කිත් මෙයාට ගොඩක් ආදරෙයි. පවුලේ හැමෝම ආදරෙයි. මෙයාට ගොඩක් උදව් කරනවා යාළ හැමෝම. අනන්න එපා. දෙන්න මඩනවා මටත් ඇනෙනවා. සාමාන්‍යයෙන් මටත් ඒ වේදනාව දරා ගන්න අමාරුයි. වීඩියෝ එක බලන ඔයාටත් ඒ වේදනාව දරා ගන්න අමාරු ඇති. තාත්තා කෙනෙක් ගැස්සල කඳුළු මට බලන්න බෑ. ඉතින් කොහොම හරි උදව් කරන්න අපි බේරගමු ජීවිත. ගොඩක් කාලෙකින් මේ විදිහට වීඩියෝ එකක් දාන්නේ. මටත් මේ කතාව ඇහුවට පස්සේ මේක දරා ගන්න අමාරු වුණා. මම ගොඩක් වීඩියෝ දානවා අඩුයි. දැන් ඩොනේෂන් මමත් දාන්න හිතුවේ. මේ චූටි නංගිව දැක්කහම එයා ඉගෙන ගන්න ලකුණු ප්‍රමාණය, එයාගේ දක්ෂතාවය දැක්කහම මට මේක කරන්න නැතුව ඉන්න බැරි වුණා. ඒක තමයි ලොකුම කාරණාව. මම ගොඩක් මේ වීඩියෝස් දාන එක අඩු කරලා තිබුණේ. ඉතින් මම ලොකු කාලෙකින් මේ වීඩියෝ එක දාන්නේ. පුළුවන් විදිහට උදව් කරමු අපි. මට තව කතා කරවන්න බෑ. තව අඬවන්න බෑ. ඒ නිසා තමයි මම අම්මත් එක්කත් කතා කරන එක නතර කරේ. අවසාන වශයෙන් මේ බලන් ඉන්න මිනිස්සු ලංකාවේ ආදරණීය මිනිස්සු ඉන්නවා. මොකද්ද කියන්න තියෙන අවසාන වශයෙන්? ඇත්තටම මේ පුංචි මල් කැකුලක් වගේ ඉන්න මගේ රෝස මල මට ලස්සනට මේ රටට මලක් පූදවන්න, මෙයාගේ ජීවිතේ බේර ගන්න ඔයාලා හැමෝගෙම පුළුවන් විදිහට පුණ්‍යාදාරයක් ඉල්ලලා සිටිනවා. පුළුවන් හැමෝම මගේ දරුවගේ ජීවිතේ බේරලා ලස්සන අනාගතයක් හදලා දෙන්න ඔයාලා හැමෝගෙම පුළුවන් විදිහට ආදර උපකාරයක් ඉල්ලලා ගෞරව ආදරෙන් ඉල්ලා සිටිනවා. සාමාන්‍ය තාත්තා කෙනෙක්ගේ ඇස්වල කඳුළු පිරෙනවා කලාතුරකින්. නමුත් මේක දරා ගන්න අමාරුයි අපිට. ඉතින් මොකද්ද රටේ ඉන්න තාත්තලා ඉන්නවා. තාත්තලාගෙන් මොකද්ද ඉල්ලන්න තියෙන්නේ? ඕන තරම් වෙන දේවල් වලට පාටිස් වලට සල්ලි වේදම් කරන අය ඉන්නවා. මේ හැමෝම එකතු වුණොත් අපිට පුළුවන් මේ පුංචි මල් කැකුල බේර ගන්න. හැමෝම රුපියල් 100කින් දායකත්වයක් දැක්වුවොත් 1000කින් ඔයාලට පුළුවන් විදිහට 10000කින් 20000කින් සමහර අය ඉන්නවා ලක්ෂ ගණන් මිලියන ගණන් වලින් උදව් කරන්න පුළුවන් ලංකාවේ මිනිස්සු ඉන්නවා. ආදරණීය මිනිස්සු ඉන්නවා. ඒ තාත්තලාට අම්මලාට මොකද්ද කියන්න තියෙන්නේ? ඇත්තටම මං ඉල්ලන්නේ හැමෝගෙම මගේ චූටි දුවගේ ජීවිතේ බේර ගන්න පුළුවන් විදිහට හැකි විදිහට ආධාරයක් කරලා ඒක උපකාරයක් කරන්න. කවදාවත් හිතලා නැතුව ඇති මිනිස්සුන්ගෙන් සල්ලි ඉල්ලන්න නේ. මේ වගේ තැනකට ඉන්නේ හිතලා නැහැ. ඔව්. ඉතින් අපි ජීවිතේ වෙන දේවල් අපිට අර කත්නෝරේ හාමුදුරුවෝ කියනවානේ අර අපිට වෙන දේ හිතා ගන්න බෑ කියලා. හරි ආදරණීයව, හරි සතුටින්, හරි අවංකව ජීවත් වෙන පවුලක්. මේ චූටි දුව හොඳ වුණා නම් පවුල කම්ප්ලීට්. හැමදේම සාර්ථකයි. හැමදේම සතුටින් ඉන්න පුළුවන්. ඉතින් පුළුවන් විදිහට අපි හැමෝම පුළුවන් විදිහට එකතු වෙලා මේ පුංචි පවුල ලස්සන කරමු. මෙයාගේ ජීවිතේ බේරුණා කියන්නේ මෙයාගේ ජීවිතේ
ලස්සන වුණා කියන්නේ මෙයාගේ රෝගී සුව වුණා කියන්නේ හැමදේම සාර්ථකයි. ඔයාට පුළුවන් විදියට රුපියල් 100කින් හරි 1000කින් හරි 10000කින් හරි ලක්ෂකින් හරි මිලියනයකින් හරි උදව් කරන්න පුළුවන් හරි පින්වලට කැමති මිනිස්සු ලංකාවේ ඉන්නවා. එයාගෙන් අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ මේ ඇස්වල කඳුළු අපි පිහමු. අපිට පුළුවන් ඒක කරන්න. මම account numbers මුලින් ඉඳන් ඔයාලට screen එකේ පේන්න දැම්මා. ඒ වලින් පුළුවන් විදිහට උදව් කරන්න. ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක share කරන කෙනෙක්ට උනත් ලොකු පිනක්. උදව් කරන රුපියල් 100කින් හරි උදව් කරන කෙනෙක්ට උනත් ලොකු පිනක්. අපි උදව් කරමු මේ චූටි නංගිය බේරගන්න. අපි එයා හොඳ වුණාට පස්සේ මම ආයෙ වීඩියෝ එකක් දානවා ඔයාලට පොරොන්දු වෙනවා. අපි ආයෙ වීඩියෝ එකක් කරමු. එහෙනම් වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් පින් share කරන්න.